දවසේ සිතුවිල්ල මතයුතුමන්ගේ සුවිශේෂය 23 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. මේ පරිසරය පොඩ්ඩක් අපි බලමු. විනයදරයෝ සහ පරිසවරු කියන්නේ නිරන්තරයෙන් යේසුස් වහන්සේට විරුද්ධව වැඩ කරපු අය. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ තමයි සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන්. දෙවියන් වහන්සේ ඔවුන්ට පමණයි වචනය පිළිබඳව දැනුම දීලා තිබෙන්නේ. ඔවුන් නිතරම පොළොව මට්ටමෙන් අඩි කීපයක් උඩින් තමයි ගමන් කළේ. ඒ කියන්නේ ආඩම්බරකමින් පූර්ණ වෙලා. ඔවුන්ට තිබුණු බලය අයුතු ලෙස ඔවුන් භාවිතා කළා. ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේ බව නොදැන ඔවුන් බොහෝ උන්වහන්සේට ඉරියර කළා. උන්වහන්සේ මෙසියස් වහන්සේද කියා දැනගණ්ඩවත් ඔවුන්ට උවමනාවක් තිබුණේ නෑ. ඔවුන් නිතරම මානයෙන් යුක්තව කටයුතු කළා. දැන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඔවුන් ගැන දරන ආකල්පය කොයි වගේද. දැන් ඔබව යම් කිසි කෙනෙක් විනිශ්චය කරනවා නම්, ඔබව පහත් කොට හෙලා දකිනවා නම්, ඔබව විවේචනය කරනවා නම්, ඔබ කරන සේවය ඇගීමට පත් කරන්නේ නැත්නම්, ඔබ යන යන තැන ඔබව මරන්ට කුමන්ත්‍රණය කරනවා නම්, ඒ අයදියා ඔබ බලන්නේ කොහොමද? කෝපය, කෝප සහිත වචන, මනුෂ්‍යයන් ඔබට ලංවෙලා ඉන්න අයට උපදෙස් දෙන්න පුළුවන් වචනවලින් අර අයට විරුද්ධව දේවල් කරන්න. නැත්නම් මිනිසුම කුලප්පු වන විදියට හැසිරෙන්න පුළුවන්. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ කවදාකවත් කොතනකවත් එහෙම ඇසිරිලා නැහැ. උන්වහන්සේගේ වචනවලින් උන්වහන්සේ කිව්ව කරුණු මේ අය ගැන අපි දැන් බලමු බයිබලෙන්. මතයුතුමන්ගේ සුවිශේෂය 23 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. විනයදරයෝද පරිසවරුද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලයලත් අටුවාචාර්යවූ. දැන් යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා විනයදරයෝ සහ පරිසවරු කියන්නේ මෝසෙස්තුමන්ගේ ව්‍යවස්ථාව පිළිබඳව බලය තියෙන අය. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ සම්බන්ධව වැඩ කරන අය. මේ තමන්ව රිද්දවන, තමුන්ව එලා දකින, තමුන්ට අපහාස කරන, තමුන්ව ඝාතනය කරන්න උත්සාහ කරන, තමුන්ගේ සේවය හැල්ලුවට ලක් කරන මිනිස්සුયો ගැන යේසුස් වහන්සේට තිබුණේ පුළුල් දැක්මක්. උන්වහන්සේ මනුෂ්‍යයා කරන ක්‍රියාව අරහා නොවේ ඒ මනුෂ්‍ය දිහා බැලුවේ. අපි පුරුදු වෙලා තියෙන්නේ මනුෂ්‍යයන්ව ඔවුන්ගේ වචන හරහා බලන්න, ඔවුන්ගේ ක්‍රියා හරහා බලන්න, ඔවුන්ගේ කාරණා කටයුතු අරහා තමයි අපි ඒ අයව බලන්නේ. ඒ නිසා අපි ඔවුන්ගේ වැරදිමයි අපට පේන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ බැලුවේ ඔවුන්ට තියෙන සුදුසුකම දිහා. ඔවුන්ට තියෙන වගකීම දිහායි උන්වහන්සේ බලන්නේ. ඉතින් මනුෂ්‍යයන්ට කියනවා ඒගොල්ලෝ තමයි මෝසෙස්ගේ වචනය නැත්නම් ව්‍යවස්ථාවලිය පිළිබඳව බලය තියන අය. ඊට පස්සේ උන්වහන්සේ කියනවා එබැවින් ඔවුන් ඔබට අනකරන සියල්ල නොපිරිහෙලා පිළිපදින්න. උන්වහන්සේ කියනවා එක වචනයක්වත් ඒගොල්ලෝ කියන ඒවා කඩ කරන්න එපා. ඒවා පිළිපදින්න. ඒගොල්ලෝ කියන්නේ ව්‍යවස්ථාවේ තියෙන දේවල්. ඊට පස්සේ මොකද උන්වහන්සේ කියන්නේ? එබැවින් ඔවුන් අනකරන සියල්ල නොපිරිහෙලා පිළිපදින, ඒත් ඔවුන්ගේ ක්‍රියාව අනුව නොයන්න. ඔවුන් එකක් කියති අනිකක් කරති. දැන් බලන්න, ක්‍රියාව ගැන තමයි යේසුස් වහන්සේ කියන්නේ. ඒගොල්ලන්ට තියෙන වෘත්තිමය දැනුම ගැන උන්වහන්සේ විවේචනය කරන්නේ නැහැ. උන්වහන්සේ කියන ඒගොල්ලෝ මොනවද කියන්නේ ඒක කරන්න. ඒක ව්‍යවස්ථානුකූල දෙයක්. අනිත් පැත්තේ ඒගොල්ලන්ගේ ක්‍රියාව ඔවුන්ට සමාන නම් වෙන්න එපා කියනවා. කියන්න එකක් කරන්නේ තව එකක් කියලා කියනවා. එතකොට දැන් අපිට පේනවා උන්වහන්සේ මේ පරිසවරුසා ලියන්නන් නැත්නම් විනයදරයන් පිළිබඳව ඔවුන්ව කෑලි දෙකකට වෙන් කරලා පෙන්නන කොටස් දෙකකට. එකක් ඔවුන්ගේ දැනුම. ඒක උන්වහන්සේ වැරදි කිව්වේ නැහැ. හැබැයි උන්වහන්සේ වැරදි කියන්නේ ඒගොල්ලන්ගේ ඇසිරීම. ඒගොල්ලෝ ලබාගත් දැනුම හරි, හැබැයි ඒගොල්ලෝ ඇසිරෙන විදිය වැරදි. මේක තමයි මනුෂ්‍යයන් වශයෙන් අපි තෝරලා බේරලා ගන්න ඕන තැන. මනුෂ්‍යයන්ගේ දැනුමට නොවේ ප්‍රශ්නේ තියෙන්නේ මනුෂ්‍යයාගේ ක්‍රියාව තුලයි. ඒ නිසා ක්‍රියාව අපි අනුගමනය කරන්න හොඳ නැහැ. යම් මිනිසෙක් හොඳ දේශනාවක් කරනවා නම්, හොඳ ගීතිකාවක් කියනවා නම්, ඒ මිනිසයාගේ වැරදි නිසා ඒක එලා දකින්න යන්න එපා. ඒකට විරුද්ධ වෙන්න එපා. එයාගේ අඩුපාඩුවක් තියෙනවා ඒක වෙනම දකින්න. හැබැයි එයා කරන සේවය වෙනම දකින්න. මේ දෙක අපි එකට පටලව ගත්තොත් අපට වරදින්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, අපට ප්‍රඥාව දෙන්න මනුෂ්‍යයන් වශයෙන් අපට එදිරිවාදිකම් කරන අයව
ඔවුන්ගේ ක්‍රියාවන් අරහා ඔවුන්ව දැකලා ඔවුන් අපිට කරන දේ පෙරලා ඔවුන්ට නොකරන්න. ඔවුනගේ දැනුම නිවැරදි නම් අගය කළ යුතු දේ අගය කරන්නත් අගය නොකළ යුතුදේ බාර නොගත යුතුදේ බාර නොගන වැඩ කරන්නත් ජීවත් වෙන්නත් අපට උදව් කරන්න. එසේ නොමැතිනම් අපට මේ ලෝකෙ ජීවත්වෙන්ට බැරු යනවා ස්වාමිනි. එනිසා මේ දෙක වෙන්ම දකින්න අපට පුළුවන්කම දෙන්න. ජේසුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්.